partial fraction සිංහලෙන් කියනවා භින්න භාග කියලා. අපි මේ example එක ගමු. මේක අපි කොටස් දෙකකට ලියා ගන්නවා. මෙතන තියෙනවා a යට x ඍණ 1 ඔන්න භින්න භාග දෙකකට කඩා ගත්තා. භින්න දෙකකට කඩා ගත්තා. ප්‍රාශන කොටස් දෙකයි. දෙකක් තව තියෙනවා නම් තව දෙකට දාන්න පුළුවන්. දැන් මේක සරලයිනේ. මේක දෙකකට කඩා ගන්න මෙහෙම ලිව්වා. මේ කොටස තේරෙනවා. මොකද්ද මේ කරේ? මේක තියෙන එක මෙහෙම ලිව්වා. දැන් මේකේ A කවුද B කවුද කියලා තමයි දැන් හොයාගන්න ඕන. ඒකට අපි මේ මුළු සමීකරණයම වැඩි කරනවා මේ යට කොටසෙන්. එතකොට ඒකෙන් වැඩි කරාට පස්සේ මේකදී මේකෙන් වැඩි කරාට පස්සේ මේක කැපිලා යනවා. මේ පැත්තේ එක ඉතිරි වෙනවා. මේ පැත්තේ යට කැලෙන් වැඩි කරාම A වරක් අරකේ මේක ඉතිරි වෙච්ච කැලේ එනවා. එකතු කිරීම B වරක් මේකට දැම්මා මේ ඉතිරි කොටස කැපිලා යනවනේ. එතකොට මේක ඉතිරි වෙනවා. මේ සමීකරණය අපි සුළු කරනවා මේ ax 2a bx b ඊට පස්සේ මේ මෙයාගේ අපි x එක a plus b එනවා. මෙතන මෙහි වෙනවා. අපි වෙන මීඩිය හදාගෙන ලියාගමු a plus b x කියලා මේක 2a එනවා. ඊට පස්සේ මෙතන මෙයාලගේ කවුද? මෙතන මේ කොටස සහ මේ කොටස. මෙතන x ලා ඉන්න කවුරුත් නැහැනේ මේ පැත්තේ. මේ පැත්තේ x ලා ඉන්න කවුරුත් නැහැ. ඒ හින්දා අපි ලියනවා a plus b සමානයි බිඳුවයි. මෙතන x කියලා සංගුණක කවුරුත් මේ පැත්තේ නැහැ. x plus b සමානයි බිඳුවයි. මේකෙන් අපිට එනවා a සමානයි ඍණ b කියලා. ඊට පස්සේ මේ පැත්ත මෙතන ගියාම මේ කෑල්ලෙන් ගත්තාම මේ කොටසේ තියෙනවා මේ කොටස කාට සමාන වෙන්නේ මේ කෑල්ල? මේ කෑල්ල මෙන්න මේ කොටස. මෙයා මේ කෑල්ල ඉන්නේ මෙයාට. අපිට එනවා කවුද? මෙයා ඍණ 2යි a ඍණ b සමානයි 1යි කියලා. එතකොට මෙතනදී අපි ගත්තානේ a සමානයි ඍණ b කියලා. a තියෙන තැන ඍණ b දානවා. කවුද ඉන්නේ? මෙතන a තියෙන ඍණ b දානවා. ඍණ b සමානයි 1යි. මෙතන එනවා 2b ඍණ b සමානයි 1යි. එතකොට එනවා b සමානයි 1යි කියලා. එතකොට a සමානයි කීයද? a සමානයි b සමානයි 1යි නම් a සමානයි ඍණ 1යි. මොන අපි මෙතන ආව එකට මෙතෙන්ට ආවා 1යි මෙතෙන්ට ඍණ 1යි. a වලට ඍණ 1යි b වලට 1යි. අපි ඔක ලියා ගන්නවා මේ. මෙහෙම ලියනවා. I බින්න භාගේ partial fraction ගාන මෙහෙම තියෙන්නේ.
එන එකයට x වෙන එක ප්ලස් එකතු කිරීම x වෙන එක. ඕක තමයි උත්තරේ. මේ කතා කරේ මේ පේපර් එකේ තියෙන එකේ 4 වෙනි කොටස තමයි මේ කතා කරේ. පළවෙනි එකේ 4 වෙනි කොටස.